සිත් සතුටින් පිරුණු ලස්සනම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. අද මම ඔයාලා එක්ක එකතු වෙන්නේ වෙනස්ම විදිහේ වීඩියෝ එකකින්. ඔයාලා තම්බ්නේල් එකෙන් දකින්න ඇති මම මොකක් ගැනද අද ගේන වීඩියෝ එකේ අන්තර්ගත වෙන්නේ කියලා. අපි ජීවත් වෙනකොට අපිට නොයෙක් විදිහේ දේවල් වලට එදිනෙදා වියදම් කරන්න වෙනවා. ගෙදර කෑම බීම, පපාලගේ වියදම්, ඒ වගේ ගොඩක් දේවල් වලට අපි එදිනෙදා වියදම් කරනවා. අපි මේ වියදම් කරන දේවල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ අපේ ආහාර සඳහා. ඉතින් මම අද ගේන වීඩියෝ එකකින් වියදම අඩු කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් ටිකක් තමයි අරගෙන එන්නේ. අපි අපේ එදිනෙදා පාවිච්චි කරන පොල් තෙල් ගෙදරම හදා ගන්නවා. පොල් ගෙනල්ලා ඒවා ලෙලි ගහලා සුද්ධ කරලා මේ විදිහට අවුවට දාලා දවස් 2ක් විතර අවුවේ තියලා මේ විදිහට ගලව ගන්නවා. මහත්තයා මට ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් එයා පොල් එලි ගහලා දෙනවා. මේ විදිහට පොල් ඒවා ගලවලා දෙනවා. අපි දෙන්නම එකතු වෙලා තමයි ඒවා කරන්නේ. ඉතින් ඒ හින්දා අපිට පොල් තෙල් වලට යන වියදම අඩු කරගන්න පුළුවන්. මේ විදිහට අවුවේ දාපුවාම ලේසියෙන්ම අපිට පොල් ගලව ගන්න පුළුවන්. කට්ටෙන් ඉක්මනින්ම ගැලවෙනවා. ඊට පස්සේ මේ වගේ පොඩි කෑලි වලට කපලා අපි ආයෙත් ඒවා අවුවේ දානවා. මේ තියෙන්නේ ඒ විදිහට අපි පොඩියට කපාගත්ත කෑලි. දැන් මේ විදිහට ආයෙත් අවුවේ දාලා දවස් 2ක් විතර වේලනවා. ලොකු වියදමක් නැතුව පිරිසිදු පොල් තෙල් අපිට මේ වගේ ගෙදරදිම හදාගන්න පුළුවන්. මෙතන ලොකු ප්‍රමාණයක් තියෙනවා. මුග දවසකට ඇති. මේ වගේ අහක දාන පොල් කටු, පත්තර, යකඩ බඩු වගේ දේවල් විකුණලත් අපිට අමතර ආදායමක් හොයාගන්න පුළුවන්. ඒ මුදලුත් අපිට අත්‍යවශ්‍ය දෙයකට යොදව ගන්න පුළුවන්. ඒ වගේම ගෙදර වියදම අඩු කරගන්න පුළුවන් තවත් එක දෙයක් කියන්නද? ඒ තමයි අපිට අවශ්‍ය එළවලු අපිට ගෙදර හදාගන්න පුළුවන් දේවල්. පුළුවන් විදියට හදාගත්තොත් අපිට අපේ එක ආහාර වේලකට හරි ඒ එළවලුවක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං ඒ වගේ හදාගත්ත මගේ මෑකරල්. වැල් 2-3යි ඉතුරුනේ. පහුගිය වැස්ස වැඩි දවස්වල මගේ මෑකරල් ටික ඔක්කොම මැරුණා. සමහරක් ඒවා ගොළු බෙල්ලෝ කෑවා. ඒත් මේ ඉතුරු වන ටිකෙන් මට එක වේලකට වගේ කඩා ගන්න මෑකරල් හැදෙනවා.
මේ තියෙන්නේ මගේ දඹල වැල. දඹල වැලුත් මෙතන 3-4ක්ම තිබුණා. ඉතින් ඉතුරුනේ එක වැලයි. හැබැයි ඒකේ දැන් ඔන්න චූටි චූටි මල් හැදිලා තියෙනවා. දඹල කොළ මං මැල්ලුම් වලට ගන්නවා. ඒ වගේම දඹල කරල් මැල්ලුම් වලට ගන්නවා. තව පරිප්පු ටිකක් වගේ දාලත් හදාගන්න පුළුවන් රසම රස වෑංජනයක්. මේ තියෙන්නේ කොච්චි. අමු මිරිසුත් හැදුවා. ඉතින් ඒවා නම් මැරුණා. පැල 2ක් විතර තමයි ඉතුරු වුණේ. කඩනුත් තියෙන අවස්ථා තියෙනවා අමු මිරිස්. හැබැයි අපි ගොඩක් දුරට ගෙදර තියෙන කොච්චි තමයි අපේ වෑංජන වලට එකතු කරගන්නේ. මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන වැලවරකා ගහ. ඉතින් මේකේ මේ සැරේ පොළොස් හැදිලා තියෙනවා. ඉතින් මේ වගේ පොළොස් හැදුනහම අපිට මේකෙන් පොළොස් කඩලා පොළොස් වෑංජනයක් එතකොට පොළොස් මැල්ලුමක් වගේ දේවල් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ තිබ්බුටු. ඉතින් මේ තිබ්බුටු ගහෙන් තිබ්බුටු ගෙඩි ටිකක් කඩාගත්තොත් අපිට රසම රස මැල්ලුමක් ඒ වගේම හාල් මැස්සු හරි කරුවල හරි දාලා තිබ්බුටු ටිකක් තෙල් දාලා ඒ වගේම තිබ්බුටු කොස්සට දාලා රසම රස වෑංජනයක් වගේ හදාගන්නත් පුළුවන්. ගමක ජීවත් වෙන අපිට නම් කරපිංචා රම්පේ වගේ දේවල් ගෙදර හදාගන්න පුළුවන්. මම හිතන්නේ නම් නගරයක ජීවත් වුණා කියලා වුණත් අපිට කරපිංචා පැලයක් රම්පේ පැලයක් වගේ දේවල් හදාගන්න බැරි කමක් නැහැ. මේ තියෙන්නේ මගේ හාල් මැස්සෝ දඹල කියන පැල. ඉතින් මේකේ දඹල කරල් වගේ චූටි කරල් හැදෙනවා. ඒවා හාල් මැස්සෝ කූනිස්සෝ වගේ දේවල් දාලා තෙල් දාලා වගේ ගන්න පුළුවන්. ඒ වගේම චූටියට කපලා පොල් දාලා මැල්ලුමක් විදිහටත් හදන්න පුළුවන්. මේ තියෙන්නේ කෙසෙල් මුව. ඉතින් කෙසෙල් මුව කියන්නේත් පෝෂණ ගුණය තියෙන ගොඩක් රසට වෑංජන හදාගන්න පුළුවන් දෙයක්. මේ තියෙන්නේ මගේ රම්පේ පඳුර. මේ තියෙන්නේ මගේ ගම්මිරිස්. මේ අපේ වත්තේ තියෙන ගම්මිරිස්. ඒ වගේම කුඹුරෙත් තියෙනවා. මම ගම්මිරිස් නම් කඩෙන් ගේන්නේ නැහැ. ඉතින් ගම්මිරිස් පැමුණු කාලෙට ඒවා වේලලා හොදලා අරන් තියාගෙන අවශ්‍ය වෙලාවට කුඩු කරලා ගන්නවා. ඒකත් අපේ ආර්ථිකයට ලොකුම ලොකු වාසියක්. මේ තියෙන්නේ බුලත්. බුලත් තිබුණා මගේ මේක වැඩිය පැල ගොඩක්. ඉතින් මැරුණා. මේ දැන් අලුතෙන් හදලා දැන් ඒවා ටිකක් ලොකුයි. බුලත් කියන්නේත් අපිට අමතර ආදායමක් ගන්න පුළුවන් දෙයක්. තියෙන්නේ අලුතෙන් හදපු කොච්චි පැල, පුවක් පැල. මහත්තයාත් ගොඩක් මේ පැල හදනවා. ඉතින් අපි දෙන්නම එකතු වෙලා තමයි කරන්නේ. මේ ඉඟුරු, මේ තියෙන්නේ ගොටුකොළ. ඉතින් පලා වර්ග කඩෙන් ගේන කාලෙක අපිට ගෙදර මේ වගේ එදිනෙදා පාවිච්චි කරන පලා වගා කරගන්න පුළුවන්. මේ බලන්නකො මගේ බටු ගස් ටික. ඉතින් ඒ වගේ දැන් බටු ගෙඩි හැදිලා තියෙන්නේ. අද මම හිතාගෙන ඉන්නේ බටු ගෙඩි ටිකක් කඩාගන්න. මොකද අද රෑ කෑමට මම බටු වෑංජනයක් තමයි හදන්න හිතාගෙන ඉන්නේ. මම හිතනවා අද මම ගෙනාපු වීඩියෝ එකෙන් ඔයාලට පොඩි හරි අදහසක් එන්න ඇති කියලා. අපේ ගෙදර අපිට පුළුවන් විදිහට පුංචියටම හරි කොච්චි පැලයක්, මිරිස් පැලයක්, වටු පැලයක් වගේ දෙයක් වගා කරගෙන අපේ එදින
කරලා ආහාර අවශ්‍යතාවයට ඒක පරිභෝජනය කරන්න ගන්න පුළුවන් නම් ඒක අපේ ආර්ථිකයට ලොකු වාසියක් වෙනවා. මේ බලන්නකො මගේ බටු ගස් එතන තියෙන්නේ 5ක් 6ක් වගේ. ඉතින් මට එක වේලකට ඇති තරමට බටු ගෙඩි හැදිලා තිබුණා. මට ඇත්තටම ගොඩාක් සතුටුයි එහෙම ගෙදරම වසවිස නැතුව අපිට මේවගේ වගා කරලා ආහාරයට ගන්න පුළුවන් වෙනකොට. මේ තියෙන වැටකුළුත් වැල් 2ක් විතර ඉතුරු වුණේ වැස්සට මැරුණා. වැස්සට ගොඩක් එළවලු හදන්න අමාරුයි. මෙතන වැල් 2ක් තිබුණත් මට එක වේලකට වගේ පිරිමහ ගන්න ඇති. මොකද වැටකුළු වලට මේ කරල් පරිප්පු වගේ තව දෙයක් දාලා අපිට වෑංජනයක් හදාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මගේ අද වීඩියෝ එකෙන් ඔයාලගේ ජීවිතයටත් මොනනම් දෙයක් හරි එකතු කරගන්න ඇති කියලා මම හිතනවා. තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන්න එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. සුබ දවසක්.